ඔන්න ඉතින් අද අපි කතා කරන්නන්නේ බෝගල් ග්‍රෆික් ගැන. මොකද ගොඩක් කට්ටිය මම හිතුවා එක පාරට මේක අප් වුණා. මොකද්ද මේ හේතුව? මොකක් රීසන් එකක් තියනවද? මේක ස්පෙකියුලේෂන් එකක්ද මොකද්ද කියලා. ඉතින් ඒක ගැන අපි අද කතා කරමු. ඊට කලින් ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාට බලලා අපි channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද හේතුව තව මේ වගේ ගොඩක් ඉම්පෝටන්ට් වීඩියෝස් බලාපොරොත්තු වෙන ඉස්සරහටත් ගේන්න. ඉතින් අපි දැන් යන් අපේ රිසර්ච් එකට. හරි. දැන් මේ තියෙන්නේ අපේ රිසර්ච් එක වල බලන්න පුළුවන් රිසර්ච් එකේ සම්පූර්ණ ඩීටේල් තියෙනවා අපේ ඉන්වෙස්ට් අවුට් වෙබ්සයිට් එකේ. මුලින්ම ඕනම කම්පැනි එකක් බලන්න ඕනේ මේ වගේ දෙයක් එකපාරට අප් ඇන්ඩ් ඩවුන් වෙනකොට හේතු කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි නොදන්න නිවුස් එකක් කොහේ හරි තියෙන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි මේගොල්ලෝ ෆයිනෑන්ෂල් වයිස් මොකක් හරි ලොකු ජම්ප් එකක් සහ earnings හොඳ වෙන්න පුළුවන්. ඔය වගේ හේතු කාරණා මත තමයි මේක කප්පේ නැත්තම් මොකක් හරි අලුතින් ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා ඔය වගේ හේතු තමයි හේතු වෙන්නේ ෂෙයා එකක් එහෙම එකපාරට අප් ඇන්ඩ් ඩවුන් වෙන්න. හරිද? එතකොට බොකලා ග්‍රැෆිට් එක ඇත්තට මොකද වුනේ? දැන් මම පෞද්ගලිකව මේ ගැන හොයලා බලද්දී මේ ඊයේ පෙරේදා මේ අප්පෙච් එකේ එහෙම කිසිම නිවුස් එකකුත් නැහැ, ඩිස්ක්ලෝෂර් එකකුත් නැහැ. ලයික් මම දැන් බැලුවා ඒගොල්ලන්ගේ අනිත් මදර් කම්පැනි එක. මොකද අලුතෙන් මේගොල්ලන් රීසන්ට්ලි මේවා කරේ US කම්පැනි එක. ඒගොල්ලන්ගේ මොකක් හරි දෙයක් වෙලා තියනවද? එහෙම මුකුත් නැහැ. ඉතින් එහෙම වෙලාවක මේක මට පේන විදිහට නේ අර ෆුලි ස්පෙකියුලේෂන් එක. ඕකට හේතු ගොඩක් තියෙනවා. ඔන්න හේතු ටික තමයි අපි මේ රිසර්ච් එක කතා කරන්න හදන්නේ. පළවෙනි දේ තමයි මුලින් බලන්න ඕනේ මේගොල්ලන්ගේ දැන් සිටුේෂන් එක. දැන් රුපියල් 155 විතර ට්‍රේඩ් වෙන්නේ. එතකොට ඒ වෙලාවේ PE රේෂියෝ එක ගත්තොත් එහෙම 53 පාරක්. කියන්නේ 53.1ක් වගේ 53.1 තමයි. එච්චර ඕවර් වැලියේෂන් එක තමයි තියෙන්නේ. කියන්නේ රේෂියෝ එක. එතකොට ඒක ගොඩක් හයි වැලියේෂන් එකක් තමයි මේ වෙලාවේ මේ කම්පැනි එක කම්පැරටිව්ලි ඔක්කොම අනිත් ෂෙයාර්ස් අපේ මාකට් එකේ ට්‍රේඩ් වෙනවා. හරිද? එතකොට ඊට අමතරව EV EBITDA 30 ගණන් රේන්ජ් එකේ තමයි තියෙන රේෂියෝ එක. ඉතින් ඔය වගේ පොඩ ඕවර් වැලියු තමයි මේ දැන් තියෙන කරන්ට් ප්‍රයිස් රේන්ජ් එක ඇත්තට බෝගල් ග්‍රැෆිට් එකේ. හරිද? ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් මම මේ වෙලාවේ මට පේන විදිහට මේකේ බේස් කේස් අනුව මේ වෙලාවේ ඇත්තට මේ ස්ටොක් එක වටිනේ රුපියල් 20 30 කියන රේන්ජ් එකේ තමයි. සහ මේගොල්ලන් අර පොඩ බුල් කේස් මේගොල්ලන් ඔය කියන US ඇක්විසිෂන් එකත් එක්ක ඒ පැත්තෙන් බුල් කේස් පැත්තට ගියත් රුපියල් 90 98 කියන රේන්ජ් එක තමයි මට පේන විදිහට මේක ඇත්තට කම්පැනි වැලියු එක. හරිද? ඒක මගේ ඩිසිෂන් එකක්. අපි ඒක ඇයි කියලා මේ රිසර්ච් එකේ බලමු. හරිද? පළවෙනියට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එක මොකද්ද මේ බෝගල් ග්‍රැෆික් කියන්නේ? මේගොල්ලෝ කෙලින්ම අපි දන්නවා ලයික් මාරම පියරස් එකන ලෝක තින පියරස්ම ග්‍රෆයින් මේ තියෙන කම්පැනි ගත්තා මේගොලගේ මේන් තිය තොට මේගොල්ලෝ ඔය බ්‍රේක් පෑස් කලච් ලයිනිං ඉටසේ ලුබ්‍රිකන්ස් ඔයයි ගොඩක් දේවගලට මේගොලගේ තියෙන ප්‍රඩක්ස් හරි ඇතුළේ දි මේක කලින් ජර්මන් සහ නෙදලන් බේස් කම්පැනි එකක් තමයි මේක ඕනශිප්පේ තිබි 186ක් ඒක ගිය අවුරුද්දේ සම්පූර්ණයෙන් ඕනශිප් එක මාරනවා ඇස්බරි කියලා US කම්පැනිකට මේගොල්ලෝගේ එක ඇක්වයි කරනවා මිලියන් ඩොලර් මිලියන් 65කට. ඉතින් ඒ ගිය අවුරුද්දේ ඔක්තෝබර්. එතකොට ගිය අවුරුද්දේ නොවැම්බර් මේකේ ලොකු ස්පෙකියුලේෂන් එකක් ප්‍රයිස් අප් වුණා. ගොඩක් කට්ටිය කියන එක මේ දේ හින්දා වෙන්න පුළුවන් කියලා. හරිද? ඉතින් ඒ ඔක්කොම අපි බලමු මුලින්ම one by one. එතකොට දැන් මේ ඇක්විසිෂන් එක වුණාට පස්සේ ඇත්තටම කම්පැනි එක ඇතුලේ ලොකු වෙනසක් වුණාද? ෆයිනෑන්ෂල් වයිස් නැහැ. තාම තියෙන්නේ නෝමල් රේන්ජ් එක. දැන් මේ ගිය අවුරුද්දේ ලේටස්ට් ක්වාටර් එකෙත් ඒගොල්ලෝ රෙවෙනියු 12ක් වගේ අප් වෙලා තියෙනවා. ඒ ප්‍රොෆිට් එක 5ක් වගේ තමයි ඕවරෝල් අප් වෙලා තියෙන්නේ. සහ රෙවෙනියු එක ඕල්මෝස්ට් සේම් රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ගිය අවුරුද්දේ කියන්නේ 2023 බිලියන 1.6යි ඊට පස්සේ 2024 බිලියන 1.7යි ඊට පස්සේ එකපාර ඩ්‍රොප් වෙනවා බිලියන 1.6ට ලාස්ට් ඉයර් එකේ. දැන් මේ ලාස්ට් ක්වාටර් දිස් ක්වාටර් පොඩ්ඩක් රෙවෙනියු එක අප් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මාජින් වයිස් ග්‍රොත් ප්‍රොෆිට් වයිස් එහෙම ලොකු අර නිකම් රෙවලූෂන් වයිස් නිකන් එහෙම ලොකු අප් එකක් හරි ඩවුන් එකක් හරි වෙලා නැහැ. ඉතින් ඒක ස්ටේබල්. කම්පැනි වයිස් ෆයිනෑන්ෂල් හෙල්ත් එක ස්ටේබල්. එහෙම ප්‍රශ්නයක් ඇත්තට කම්පැනි එක ඇතුලේ නැහැ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මේගොල්ලන් කෑෂ් ෆ්ලෝ වලත් ඔපරේටින් කෑෂ් ෆ්ලෝ ඕවරෝල් කලින් ගිය අවුරුදු කිහිපෙම පොසිටිව් තිබේ. ඉඳ කෑෂ් ජෙනරේට් කරන ඇත්තම කතාව කිව්වොත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කෑෂ් ජෙනරේෂන් එක මේ තියෙන ප්‍රයිස් මාකට් ප්‍රයිස් එකට ඇත්තටම අර අපි කියන්නේ කම්පෙයාර් කරන්න අමාරු. ඒ කියන්නේ ඒක අනුගත අපි සිම්පල් දෙයක් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කියන එක. ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ඕවරෝල් මේගොල්ලන්ගේ අඩු වෙලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ මිලියන 138ක් විතර දීලා ෆ්‍රී කෑෂ් ෆ්ලෝ දැන් ඒක ඩ්‍රොප් වෙලා තියෙනවා මිලියන 88කට. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ප්‍රයිස් එක දැන් ෂෙයා ප්‍රයිස් එක අනුව ෆ්‍රී කෑෂ් ෆ්ලෝ තියෙන්නේ 0.87ක් වගේ. හරිද? ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරිද? ඒ දේ ගැන ඔයගොල්ලෝ හරියට මේව කරන්න
අනිත්තේ තමයි මේ ඩිවිඩන්ඩ් එකක් මේගොල්ලෝ පේ කරනවා. හරිද? ගිය අවුරුද්දේ ලොකු ඩිවිඩන්ඩ් එකක් පේ කරනවා. කවදාක ගෙව්වේ නැති පේ ඩිවිඩන්ඩ් එකක්. ඒකට හේතුව තමයි ඇත්තට මේ ඇක්විසිෂන් එක කලින් ජර්මන් කම්පැනි නෙදර්ලන්ඩ් කම්පැනි වුණා. ඒගොල්ලන්ගේ රිසර්ව්ස් ටික ගන්න. ඒකින් හින්දා ඒගොල්ලෝ කරේ මොකද? රුපියල් 8ක ඩිවිඩන්ඩ් එක පේ කරා. මොකද ගිය අවුරුද්දේ මිලියන 200ක ප්‍රොෆිට් එකක් තියෙන. මේ ඩිවිඩන්ඩ් විතරක් වටිනවා මිලියන 700 ගන්න. ඒක මේන්ලි සිම්ප්ලි කරේ ඒගොල්ලෝ ඒ සල්ලි ටික ඒගොල්ලන්ට ගත්ත එක තමයි before the acquisition. ඉතින් ඒ දේ තමයි ඩිවිඩන්ඩ් එකේ හින්දා ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලෝ මේ ඩිවිඩන්ඩ් එක ඉස්සරහටත් පේ කරයි කියන එක. මේක නෑ one off dividend එකක්. ඒක simply අර කලින් මදර් කම්පැනි එක ඒගොල්ලන්ගේ cash reserves එක ගන්න කරපු දෙයක්. හරිද? ඉතින් ඒ දේ ගැන ඔළුවේ තියාගන්න. මොකද සමහර කට්ටියට තව ලොකු dividend එකක් හම්බ වෙනවා වගේ ඒ වගේ දේවල් තියෙන එක දේවල්. ඒ දේවල් හරියට බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ අනිත් ලොකුම ඉම්පෝර්ටන්ට්ම දේ තමයි මේ කම්පැනි එකේ මේගොල්ලන්ගේ ස්ට්‍රක්චරල් තියෙනවා ෆී එකක් ගෙවන්න. මේක අනිවාර්යෙන් එකක් තමයි ගවර්න්මන්ට් එකට ගෙවන්න ඕනේ. අනිත් එක මේගොල්ලන් කලින් කම්පැනිට ගෙවන ලයිසන්ස් ෆී එකක් විදියට නිකන් ඒ ඇඩ්වයිසරි ෆී එකක් විදියට ගෙවන්න ඕනේ. ඒතර මේ දෙක එකතු වෙනවා 112ක්. මේ 112ක් කියලා කියන්නේ like හැම රුපියලකට මේගොල්ලෝ උපයන හැම රුපියලකටම 712ක් එළියට යනවා. හරිද? ඒ කියන්නේ ඔයා රුපියල් 100ක් ඉපයුවොත් ඒ රුපියල් 12ක් කෙලින්ම යනවා කොස්ට් එක. මුකුත් කරන්නේ නැතුව කොස්ට් එක විදිහට එළියට යනවා ලයිසන්සින් විදිහට කම්පැනි එකකින්. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් මේ බොගල ග්‍රැෆික් එකේ ඉස්සරහට. ෆියුචර් එකකට මේක බලපානවා. ඉතින් මේ දේ මේගොල්ලෝ වෙනස් වෙන්න හරි නැත්නම් මේ ලොයල්ටිස් අයින් වෙන්නේ නැහැ. මේක forever loyalties තමයි මේගොල්ලෝ ගවර්න්මන්ට් එකට පේ කරන්නේ සහ මේ සර්වි කරන දැන් මදර් කම්පැනිට පේ කරන්නේ. ඉතින් ඒ පැත්තෙන් මේගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන් ඒගොල්ලෝ කන්සර්න් කරන්න ඕනේ. හැම වෙලාවෙම කොච්චර රෙවෙනියු වැඩි වුණත් 100,000ක් අනිවාර්යෙන් මේගොල්ලෝ ගෙවන්න ඕනේ. ඉතින් ඔය දේ මාර ඉම්පෝර්ටන්ට් ඕගොල්ලෝ දැනගන්න එක. අනිත් එක තමයි දැන් මේගොල්ලන් බැලන්ස් ෂීට් එක ගත්තම බැලන්ස් ෂීට් ලොකු එහෙම ප්‍රශ්නයක් නැහැ. ලොකුවට එහෙම ඩෙප් ප්‍රශ්න එහෙම මුකුත් නැහැ. ඒ පැත්තෙන් පොඩ ස්ට්‍රෝං පැත්තට තියෙනවා. එකම අවුල තියෙන්නේ net asset value දැන් රුපියල් 15 වගේ රේන්ජ් එකේ තියෙනවා. ඉතින් දැන් මේක ට්‍රේඩ් වෙන 150 ගණන් වල ඒ කියන්නේ 10 times විතර net asset value එක මේගොල්ලන්ගේ වැඩි. හරිද? ට්‍රේඩ් වෙන ප්‍රමාණය. ඉතින් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වැලියුේෂන් සයිඩ් එකේ. හරිද? ඒ ගැනත් ඕගොල්ලෝ කන්සර්න් කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මාකට් එකේ මොකක්ද ඇත්තට උනේ කියලා. පළවෙනි මේක ස්පෙකියුලේෂන් එක නැත්තම් අප් ඇන්ඩ් ඩවුන් වෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. එතකොට ඔක්තෝබර් වලට මේ ඇක්විසිෂන් එක නා US කම්පැනි එකේ. එතකොට මේක මේගොල්ලෝ හිතන්නේ මේක හින්දා මේගොල්ලන්ට අර ටෙස්ලා සහ රයිවන් වගේ ඒ වගේ මාකට්ස් වලට සප්ලයි කරන්න පුළුවන් කියන දේ හින්දා තමයි ඉන්වෙස්ටර්ස් මේකට ඉන්වෙස්ට් කරනවා සහ ස්ටොක් එක එකපාරට අප් වෙන්න ගත්තේ. සහ ඒගොල්ලෝ ඕල් ටයිම් හයි 194ත් මේක ටච් කරලා ආවේ. හරිද? ඊට පස්සේ ආයි පාර මේක ඩ්‍රොප් වුණා 113 වගේ රේන්ජ් එකට මේ අවුරුදු මාර්තු වගේ ඩ්‍රොප් වුණා. ඊට පස්සේ දැන් ආයි පාරක් මේ ඊයේ පෙරේදා එක දවසකට විතර මිලියන 120ක ට්‍රේඩ් එකක් වෙලා ආයි පාරක් මේ ස්ටොක් එක අප් වෙන්න ගත්තා. හරිද? එතකොට ඇත්තට බැලුවොත් එහෙම මේක කියන්නේ එක පාට මේ ස්පයික් එක මේගොල්ලෝ normal daily average 73 times. හරිද? normal daily turnover එකකින්. ඉතින් ඒ වගේ එකක් වෙන්න එක මොකක් හරි රීසන් එකක් තියෙන්න ඕනේ. නැත්තම් කවුරු හරි අලුත් ඉන්වෙස්ටර් කෙනෙක් වෙලා acquire කරන්න ඕනේ ඒක. හැබැයි නිවුස් බැලුවට පස්සේ සහ තියෙන available data බැලුවට පස්සේ එහෙම දෙයක් පේන්නේ නැහැ. ඒතර purely මේක පේනවා පොඩ speculation පැත්තට බර දෙයක් කියලා මේ වෙච්ච මේ transactions එක සහ price එකේ movement එක. ඔකට හේතුව තමයි මේ වෙලාවේ මේ ස්ටොක් එකේ පබ්ලික් ට්‍රේඩ් වෙන ප්‍රමාණය මාර අඩුයි. දැන් 187ක් විතර මදර් කම්පැනි එක ඉතුරු 100ට ඒ කියන්නේ 13න් තව 105ක් විතර টপ 20 ෂෙයා හෝල්ඩර්ස් අතර තියෙනකොට එළිය ඇත්තටම රියල් ෂෙයා ඒ කියන්නේ අපි දැන් රීටේල් සහ ඒ වගේ මේ ට්‍රේඩ් එක තියෙන පොඩි ප්‍රමාණයක් 105ක් 8ක් වගේ රේන්ජ් එක. ඒකට මේ වගේ ස්ටොක් මෙහෙම තියෙද්දී ඒව ස්පෙකියුලේට් වෙන්න තියෙන chance එක වැඩි. දැන් සරල උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ වෙලාවේ දැන් මේ ගිය මේ නොවැම්බර් ස්පයික් එකට හේතුව මිලියන ඒ කියන්නේ 8.7ක් එකපාරට ට්‍රේඩ් වෙනවා ටෝටල් ට්‍රේඩ් වෙනවා. ඒතකොට ඒක අර ටෝටල් අවైలබල් පබ්ලික් ට්‍රේඩ් එකකින් 68ක් 70ක් වගේ ප්‍රමාණය. ඒකට තේරෙනවා ඒ වගේ පොඩි ෂෙයාර්ස් ගන්නක් අරගෙන මුළු සම්පූර්ණ මේ ස්ටොක් එක පුෂ් කරන බල 10ක් 20ක් වගේ රේන්ජ් එක. ඉතින් ඔය වගේ දේවල් වල ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ මේ ස්පෙකියුලේෂන්. හරිද? ඉතින් ඒ හින්දා Tamanට හේතුවක් නැතුව නිකන් බොරුවට ෂෙයාර්ස් කොයි වෙලාවකවත් බයි කරන්න යන්න එපා. ඉතින් ඒ හින්දා මට මේ දේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන උනේ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තා වැලියුේෂන් පැත්ත මේක තමයි වැලියුේෂන් ප්‍රයිස් එක. ඔයාලට පේනවා මේ වෙලාවේ දැන් ඒ කියන්නේ almost P ratio EV EBITDA ඔක්කොම over valuation range එකේ තියෙන්නේ. price to book value එක 10 times. ඉතින් ඔය වගේ ගොඩක් හේතු තියෙනවා. එතකොට මේ වෙලාවේ දැන් මගේ වැලියුේෂන් එක සහ මගේ කෑෂ් ෆ්ලෝ ගත්තන් පස්සේ මේගොල්ලන් DC වැලියුේෂන් එකේ මම බේස් කේස් එක මේගොල්ලෝ රුපියල් 30 40 රේන්ජ් එක මට පේන්නේ. බුල් කේස් එක මේගොල්ලෝ මේ කියන US මේක සහ මේ සිලෝන් ඇනෝඩ් එකේ ඒගොල්ලන්ගේ MOU එකත් එක්ක අලුතෙන් ප්‍රොඩක්ට් මේව කරලා අලුත් මාකට් එකට රීච් වෙනකොට එහෙම ගියත් රුපියල් 90 100 තමයි මැක්ස් මට පේන්නේ මේගොල්ලන්ගේ රියල් අර බුල් කේස් සිනාරියෝ එක. හරිද? ඉතින්
ඒත් එක්ක ගත්තාම පස්සේ 150 ගාන 160 ගාන කියන්නේ ඇත්තටම පොඩ්ඩක් ඕ වැලියු 150ක් විතර දැනටම ඕ වැලියුේෂන් එක මට පේන්නේ මගේ රිසර්ච් එකත් එක්ක. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ ස්ට්‍රැටජික් ඉන්වෙස්ටර් කෙනෙක් නම් සහ ඇත්තට මේක ගැන ගොඩක් ඉන්ට්‍රස්ට් නම් මෙන්න මේ කියන කම්පෝනන්ට් තුන මාර ඉම්පෝර්ටන්ට්. පළවෙනි දේ තමයි මේ ඇස්බරි කියන ඇක්විසිෂන් එකත් එක්ක මේක මොකද්ද බෝගල ග්‍රැෆිට් එකට වෙන්නේ යන්නේ ෆියුචර් එක. ඒ ගැන හරියට ඔළුව තියන් ඉන්න මොකක්ද කරන්න යන්නේ මොනවද මේගොල්ලන්ගේ ෆියුචර් විෂන් එක මොකක්ද ඒ දේ හරි ඉම්පෝර්ටන්ට්. දෙවෙනි දේ තමයි මේ සිලෝන් නැනොඩ්ස් එක මේගොල්ලෝ ගැව්වා MOU එක සයින් කරා. ඒ තමයි ටෙස්ලා සහ රයිවන් කියන ඒගොල්ලන්ට සප්ලයි කරන්න මේ බැටරි මේවා. ඉතින් එතකොට ලොකු මේකක් තියෙන ඇත්ත ලොකු මාජින් එකක් තියෙනවා ලොකු රෙවෙනියු එකක් තියෙනවා. ඉතින් තාම ප්‍රශ්නේ තියෙන්නේ කිසිම දෙයක් වෙලා නැහැ. මෙතන ලොකු ඩිලේ එකක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඒ ගැන බලන් ඉන්න මොකද්ද මේ MOU එකත් එක්ක වෙන්නේ කියලා. ඇත්තට ප්‍රොඩක්ට් එකකට එනවද කොයි කාලේ වෙයිද? ඉතින් ඒත් එක්ක ඔයාට පුළුවන් මේක ඉස්සරහට ට්‍රේඩ් කරනවද, ෂෙයා කරනවද, ඉන්වෙස්ට් කරනවද කියන ඩිසයිඩ් කරන්න. අනිත් කී ඉම්පෝර්ටන්ට් දේ තමයි මේ ගවර්න්මන්ට් රිලේෂන්ෂිප්. මේ වෙලාවේ ඇත්තට ගවර්න්මන්ට් රිලේෂන්ෂිප් එච්චර හොඳ දෙයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේක ඒගොල්ලන්ගේ CEO කියලා තියෙනවා මේගොල්ලන්ට හරියට මයිනින් මේව නැහැ, එක්ස්ට්‍රැක්ෂන් මේව කරන්න, එක්ස්ප්ලොරේෂන් කරන්න විදිහක් නැහැ. ඉතින් ඔය වගේ ලයිසන්ස් ප්‍රශ්න තියෙනවා. ඔය වගේ හේතු ගොඩක් තියෙනවා. ඉතින් ඔය කියන රෙගියුලේටඩ් පැත්තත් මේගොල්ලන්ට ලොකුවට බලපානවා. ඉතින් ඔන්න ඔය කියන කරුණු තුන තමයි කීම ඉම්පෝර්ටන්ට් කරුණු තුන මේ බෝගල ග්‍රැෆිට් එක ඉස්සරහට අප් ඇන්ඩ් ඩවුන් වෙනවද කියන එක ඩිසයිඩ් වෙන්නේ. ඉතින් ඒ හින්දා ස්ට්‍රැටජික් ඉන්වෙස්ටර් කෙනා අනිවාර්යෙන් මේ දේවල් වලට ඇහැ ගහගෙන ඉන්න. හරිද? ඉතින් එතකොට ඒත් එක්ක මේ කී රිස්ක් ටිකක් මම මෙතන දාලා දෙන පළවෙනි දේ තමයි මේගොල්ලන්ට ෆොරින් එකෙන් කරන්සි රිස්ක් එක ගොඩක් තියෙනවා. අනිත් මේන්ම දේ තමයි දැන් මේ වෙලාවේ හයි වැලියුේෂන් එක තියෙන හින්දා අනිවාර්යෙන් මාකට් එකේ රීරේටින් එකක් වෙන්න පුළුවන් ෆන්ඩමෙන්ටල්ස්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් ප්‍රයිස් එක ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන හරි පරිස්සම් වෙන්න ඕනේ. අනිත් දේ තමයි ගවර්න්මන්ට් රෙගියුලේෂන්ස් වල කොච්චර සපෝට් එක මේගොල්ලන්ට ඉස්සරහට ෆියුචර් එකේ හම්බ වෙනවද කියන එක. ඊට පස්සේ US කම්පැනි එකේ ඇක්විසිෂන් එකත් එක මොකක් වෙයිද? ඔන්න ඔය වගේ තමයි කී රිස්ක් තියෙන්නේ. සහ මොකද මේක ලොකු ඩිලේ එකක් තියෙනවා. මේ අර සිනෝන් ඇනෝඩ් එක මේකද තාම ප්‍රොඩක්ට් එකකට ඇවිල්ලා නැහැ. ඉතින් ඒක තා කොච්චර ඩිලේ වෙයිද? කොච්චර කාලයක් යයිද? ඔන්න ඔය කියන දේවල් අනිවාර්යෙන් ඕගොල්ලෝ ඔළුව සහ ඇහැ ගාගෙන ඉන්න ඕන දේවල්. ඊට පස්සේ මේ වෙලාවේ මම මේ කියලා තියෙන නිකන් ඔයා මේක ඔල්රෙඩි බයි කරපු එක්කෙනෙක් නම් ඔයා ප්‍රොෆිටබිලිටි එක නම් ඉන්නේ මම ඇත්තට රෙකමන්ඩ් කරන්නේ ඔයාට ඒක ඇත්තට ඔයා සැටිස් නම් ඔයාට පුළුවන් එක්සිට් වෙන්න මොකද හේතුව මේක පියෝ ස්පෙකියුලේෂන් වයිස් එකක්. හරිද? ඊට පස්සේ අනිත් දේ තමයි ඔයා අලුතෙන් බය කෙනෙක් නම් හදිස්සි වෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා බලන්න මොකද්ද මේ කම්පැනි එකේ ඉස්සරහ විෂන් එක. මොනවද ඉස්සරහට වෙන්නේ? අලුත් ක්වාටර්ස් වල මොනවද අවුට් කරන්නේ? සාව ස්ට්‍රැටජික් ඉන්වෙස්ටර් කියන ලොන්ග් ටර්ම් බලන් ඉන්නවා නම් මේ ගැන ට්‍රේඩ් කරන්න. එහෙනම් ඔයා අනිවාර්යෙන් අර මං කලින් කියපු කරුණු තුන ක්ලෝස්ලි බලන්න ඕනේ ඇත්තට දෙයක් වෙනවද කියන එක. ඉතින් ඕවා බේස් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ඩිසිෂන් එක ගන්න. ඉතින් මේ රිසර්ච් එකත් ඔයාලට හෙල්ප්ෆුල් කරගන්න පුළුවන් ඔයාගේ ඉතුරු වැඩවලට. ඉතින් ඔය වගේ තව ගොඩක් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ හැමෝමත් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් අපි ඔය මේ සබස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. එතකොට මේ නිවුස් ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්. සහ ඔයගොල්ලන්ගේ කවුරු යාළුවෝ ඉන්නවනේ ඔයගොල්ලන් ඒගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න. මොකද මම හිතනවා මේක හැමෝටම හෙල්ප්ෆුල් වෙයි කියලා.